සමහර විට මේ ගස ගැන කියන්නම ඔබ මෙහි ඇවිත් ගියා කියලා. ඔව් මෙහෙම කියන්න මම නෙමෙයි. සමිද එහෙම කියනකොට මස්සිමුල එහෙම ලියනකොට පාටක අපි මෙහි මාර ගහක්යට සොම්නස වගේම දුම්නසක් තුරුළු කරගෙන තනි වෙනවා. ජැක් රෝස්, රාවණා සීතා, ඒ විතරක් නෙමෙයි රාධා ක්‍රිෂ්ණා. ලෝකයේ එක එක රටවල වුණත් මේවා ඇවිල්ලා ආදරය කියන අමුතු මාතෘකාවට තේමා වුණු ලෝක ප්‍රකට ආදර කතා. ඒවා ඒ තරම්ම එකට උනේ හිත පුරෝගෙන ආදරය කළත් ඒගොල්ලන්ට එකතු වෙන්න බැරිනේ. වෙන්නේ ඒ වුණාට සමිද සහ සංචරණ කියලා කියන්නේ නයිමාර ප්‍රසංගය ඇතුලේ අපිට හම්බ වෙලා ඒ කතාව ඉවර වුණත් කවදාවත් අමතක කරන්න බැරි විදිහට අපේ හිත ඇතුලේ අමරණීයව හුස්ම ගන්න ආදරවත්ව දෙන්න. ඇත්තටම මේ දෙන්න ආදරවත්. ඒකේ තරම් ලස්සන ආදර කතාවක් වුණේ සමිදටවත් සංචාරයටවත් සමහර විට කවදාවත් හම්බ වෙන්න බැරි වුණ හින්දා ඒ හින්දාම දෙන්නුනේ නැති හින්දා ඒ වගේම අමුතු හැඟීමක් ඉන්න කියලායි මට නම් හිතෙන්නේ. සමිදගේ හිල ලෝකෙ හැබෑ ලෝකෙ පුරාම සංචරණය කළා. ඒ වුණාට ආදරය කියලා කියන්නේ විශ්වීය හැඟීමක් කියලා මම ඉගෙන ගත්තේ සමිද ඇතුළට හොඳලා ඒ අරුත්බර වචනයක නැවතිලා. සංචරණයට ආදරය කරපු සමිද අතින් නොඅල්ලා හිතින් තුරුළු කරගෙන ඒ ආදරය කොයිතරම් වින්දද කියනවනම් අමුතු කෑම අමුතු ආදරයකින් ඔහු අතින් රසවත් වුණා. හිතක උපදින ආදරයේ ඒ තරම් මිහිරි කියලා මම ඉගෙන ගත්තේ සමිද ඇතුළට රිංගන. ඒ වෙනකල් මම දැනගත්තේ නෑ. සංචරණගේ ඇස්සල දිලිසෙන සතුට වෙනුවෙන් සමිදට කරන්න බැරි දෙයක් නැති බවත්. ඇයට ඉංගියකින් හෝ Taman ආදරේ බව දැනෙන්නට පෙනෙන්නට දෙන්නේ නැතුව විසල් හදවතකින් පුංචි මිනිසෙක්ට මේ තරම් ආදරය කරන්න පුළුවන් කියලා ඔයාට හිතෙන්නේ නැති. එයා කොහොම හරි මගේ කරගන්නවා කියන එක නිෂ්පාදනය. එයා කොහේ හරි සතුටින් ඉන්නවද කියලා තැනක එහෙම හිතන සමිද කියන්නම ශ්‍රී ආදරය. එහෙම ආදරයක් නව කතාවක ජීවත් කරවනවයි කියලා කියන්නෙම මස්සිමුල කියන්නේ සමිද ඇතුලෙන් පෙනී නොපෙනී යන ඒ අපූර්ව ආදරය වෙනුවෙන් අරුත්බරම නිර්වචනය ගවරලෙන කන්නේ මේ මාර ගහක් මුදුනින් සුවඳවත් කරපු අපූර්ව රසක්. නෙල්ල දෙම්පරාදේ අමුතු රස, උළුහා දාපු කිරිහොද්දේ සුවඳ රස, සාදික්ක රසාවාසි, කුරුණු ඉඟුරු පියලි මේ වගේ කුළුබඩු ගොඩාක් අස්සේ රසවත් වෙන ආදරය ඔබට විඳින්නට අවශ්‍ය නම් ඔබ නයිමාර ප්‍රසංගයේ කියවා පරිකල්පනීයව නැරඹිය යුතුමයි. ඉතින් ඒ හැබෑවකි සැබවින්ම ප්‍රසංගයක්. ආදරේ නෙවෙයි හුස්ම ගන්න. ඔබට මාර නෑ රතුම රතු පාට මල් පිරුණු නැයි මාර දවසක්.